මොකද මේ ඇත්තටම මේ දහම අහන මිනිස්සෙක් කියලා කියන්නේ කොහොමද ලෝකේ අතහැරෙන්න පටන් ගත්ත මිනිස්සෙක්. يعني මේ දහම පින්න දිගටම අහන් යන්න බෑ ලෝකේ අල්ල. ඒක ඔබට තේරෙනවනේ. නේ? ඒ කියන්නේ හිතන්නකෝ දරුවෙක් හදනෝ දෙමාපියෝ යම් දවසක ඒ දරුවන් උස්මහත් කරලා ඒ දරුවන්ගේ දස්කම් විස්කම් හමුවේ තමන්ගේ පුරාජේරුව දොඩන්න බලාගෙන ඉන්න දෙමාපියෝ ඉන්නවා මේ ලෝකේ. يعني දරුවෝ ඉහළට යනකොට ඒ දෙමාපියන්ට හරි අභිමානයක්. නමුත් මේ දහමට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඒ දෙමාපියන්ට අතහැරෙන්න පටන් ගන්නවා ලෝකේ. ඒ දෙමාපියන් හිතෙන්න පටන් ගන්නවා මම මේ ලෝකෙට ගෙනාපු දරුවට මගේ සෙල්ෆිෂ් ඇජෙන්ඩා එක දාන එක කොයිතරම් වැරදිද කියලා. කොහොමද කියන්නේ ඒගොල්ලන්ගේ සෙල්ෆිෂ්නස් එක මේ දහම තුලින් කාදනය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන් තේරෙනවා පින්වතුනි අපිටත් ඕනේ නිවන. එහෙනම් මම මගේ දරුවට දෙන්න ඕනෙත් නිවන කියලා. ආන් එහෙම පින්වතුනි දෙමාපියන්ගේ මඟ පෙන්වීමෙන් මේ නිවන් මඟට ප්‍රවිෂ්ඨ වෙච්ච පිරිස ඔබ අතර ඇති. ආන් ඒ අම්මට දෙපාරක් වඳින්න. ඒ තාත්තට දෙපාරක් වඳින්න. තේරුණා මම කියන්නේ? ඒ අම්මට දෙපාරක් වඳින්න.